ඔබතුමා කුමක්ද සඳහන් කරන්නේ මොකක්ද කියන්නේ මේ අලියතුන් සඳහා භාවිතා කරන හෙන්ඩුව, කෝටුව, පිහිය මේ වගේ දේවල් මොන වගේ සඳහාද භාවිතා වෙන්නේ? ඔව් ඇත්තටම හාමුදුරනේ මේක ඉතින් මේ මම විග්‍රහ කරන එකම වැරදියට තේරුම් අරන් වැරදි නිර්වචන දෙන්න පුළුවන් වෙයි. නමුත් හෙන්ඩුව කියන දේ අපි ඇත්තටම සෑම ඇත්ගොව්වෙක් තුළම සහ ඇත්ගොව්වෙක්ම භාවිතා කරන මෙවලමක්. මේ මෙවලම ඇත්තටම දිග මිටක් සහිත හෙන්ඩුවක්. අපි විල්ල කියනවා යටට ඒක පොළොවේ හිටවන්න හෙන්ඩුව ස්වභාවයෙන් මම හිතන්නේ නිර්වචනය කරන්න අවශ්‍ය නැහැ. අර ඊනියාගේ නියපොත්තයි තුඩ කොටස එතන අපි හෙන්ඩුවේ උල් කොටසක් තියෙනවා. ඒකෙනුත් පරණ හෙන්ඩු තුල අපි දන්නවා සීමාවක්. ඒ කියන්නේ මේක අලියෙක්ගේ අලින්ට අනින්න නෙමෙයි තට්ටු කරන්න. එහෙම නැත්නම් අනින්න අවස්ථාවල් තියෙනවා. නිල ඔස්සේ මෙල්ල කරගන්න එහෙම නැත්නම් විධානය දෙන්න ක්‍රමවේදයක් හැටියට තමයි මෙවලමක් හැටියට තමයි අපි හෙන්ඩුව භාවිතා කරන්නේ. පිහිය කියන එක ඇත්ගොව්වෙක් සතුව තියෙන්නේ ඇත්තටම ඇතෙකු එහෙම නැත්නම් අලියෙකු නාවද්දි පොල්ලෙල්ල කපා ගන්න එහෙම නැත්නම් අතු ටික පාහ ගන්න සඳහා සහ ආරක්ෂිත උපකරණයක් හැටියට බැරිම අවස්ථාවක අපිට ඇත්ගොව්වෙක් වැටිච්ච අවස්ථාවක එහෙම නැත්නම් හෙන්ඩුවක් ගිලිහි ගිය අවස්ථාවක අවසානයේ අලියා හොඬේ තද කරද්දී එහෙම නැත්නම් පයින් ගහද්දී අවසානයේ සඳහා පීය පාවිච්චි කරන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් අලින්ට අනින්නවත් අලින්ට කොටන්නවත් නෙමෙයි පීයක් තියෙන්නේ. අලියා නාවන්න සහ අලියාගේ අවශ්‍යතාවයන් සඳහා අවසාන මෙවලමක් ඇටියට පාවිච්චි කරන්න පුළුවන් අවසානම අවස්ථාවේ. ඒක මම හිතන්නේ ජීවිත ආරක්ෂාව සඳහා අපි ඕනික නීතියෙන් පවා මනුෂ්‍යයන්ට පවා අවසාන ජීවිතය බේරගන්න ඒ අවස්ථාව නීතියෙන් ලැබිලා තියෙනවා. ඒ සඳහා පිහිය පාවිච්චි කරන්න කරපු අවස්ථා තියෙනවා. නමුත් පිහිය කෝටුව ඇවිල්ලා ඉතින් ඇත්තටම ඒක අර අපි දන්නවා අලියට පමණක් නෙමෙයි හරක්ට අපි කෝටුව පාවිච්චි කරනවා. එහෙම නැත්නම් අස්සයන්ට අපි අර විප් එක කියන එක පාවිච්චි කරන අස්සයට ගහන්න නෙමෙයි ඒක පාවිච්චි කරන්නේ. මම හිතන්නේ තුරඟ තරඟවලදී පවා ඒකින් ඒ සද්ද එන්න මේවා කරනවා. ඉතින් ඒ විදිහට මේක ඇතම් පිරිස් වලට සත්ව හිංසාවක් හැටියට දකින්න පුළුවන්. එහෙම නැතුව මේ ඔක්කොම හඳුනේ අර මෙවලන් කියන්නේ සංඥා නිකුත් කරන මෙවලන්. දැන් අපි දැන් ඔබ වහන්සේට මේ කැමරාව හරි මේ නම් අපිට අපි රිමෝට් කන්ට්‍රෝල් එකක් තියෙනවා. ඕනි දේවල් මාරු කරන්න ට්‍රැක් එක මාරු කරන්න හැමදේම. ඉතින් අලියෙක්ගෙත් අපි කියන්නේ අලියෙක් ඇතෙක් පාලනයේදී මේ මෙවලන් ඇත්ගොව්වෙක් සතුව තිබෙන්න ඕනි ඒ සතාව මෙල්ල කරන්න. මොකද ඒ සතාව පුරුදු පුහුණු වෙලා තියෙන්නේ මේ මෙවලන් වලට. හැබැයි මේ මෙවලන් නැතුව අපි හිතුවොත් වෙන විදිහකට සත්තු හද. දැන් තායිලන්තයේ අපේ හෙන්ඩුව නෙමෙයි ඒගොල්ලෝ හෙන්ඩුව වගේ ආයුධයක් පාවිච්චි කරනවා. ඉන්දියාවෙත් මේ හෙන්ඩුම සමානයි දිග හෙන්ඩුවක් පාවිච්චි කරනවා. මියන්මාරෙත් වෙන මෙවලම් පාවිච්චි කරනවා. ඒක රටින් රටට වෙනස් වුණත් අපේ රටේ හීලයාලින්ට හෙන්ඩුව සහ කෝට්ට ඒ වගේම ඔබ වහන්සේ කියන ඇත්ගොව පාවිච්චි කරන පිහිය පාවිච්චි කරනවා. ඉතින් අර ඒ විදිහට පාවිච්චි කරන්න ඇත්ගොව පුරුදු පුහුණු වෙලා තියෙනවා. ඇතැම් අවස්ථාවලදී වැරදියට පාවිච්චි කරපු අවස්ථා නැහැ කියලා කිව්වොත් මම බොරුවක් කියන්නේ. නමුත් අපි ඒවා අවම කරන්න අපේ ඇත්ගොව්වන් අපි පුරුදු කරන්න ඕනි, පුහුණු කරන්න ඕනි. ඒ දේ කරන්නත් ඉතින් අද ඉන්නේ අලියැත්තු පොඩ්ඩයි. ඒ නිසා ඒ කර්මාන්තය එහෙම නැත්නම් ඇත්ගොව්වන් අද අඩු වෙලා යනවා. ඉතින් ඒ හින්දා මේක උගන්වන්න හෙන්ඩුවේ තියෙන හෙන්ඩුව පාවිච්චි කරන්න. දැන් මම අර කලින් කියපු නිල තියෙනවා. ඒ වගේම ඇවිස්සුම් කියලා කියනවා. ඒ කියන්නේ නිලයට අනිනව නෙමෙයි ඒ වගේම වැරදි තැන් තියෙනවා. අපි උදාහරණයකට අපි දැන් මේ අතේ අපි කියනවා මේ ඉස්සරහ අතේ මෙතන හැන්න කොරහන්දිය කියලා. ඉතින් ඔය කොරහන්දියට බැරි වෙලාවකත් හෙන්ඩුවක් ගෑවුනොත් ඇනුනොත්
මේ අත සදාකල් කොරගහන තත්ත්වයක් උදා වෙනවා සත. ඒ නිසා ගොවෝ හැටියට ඔය ඇනුම් මොනවද, ඇවිස්සුම් මොනවද, අනින්න සහ ඒ කියන්නේ ස්පර්ශ නොකළ යුතු තැන් මොනවද කියන එක ඇත්ගොවෙක් දැනගන්න ඕනි. ඉතින් ඒක හැමතිස්සෙම පාවිච්චියට නෙමෙයි ඇත්ගොවෙක් හැටියට දැනගන්න. නමුත් අලියෙක් අපි අපි කියනවට කියන්නේ හීලයි කියලා. හීලාලි කියන්නේ මිනිස්සයාට හීල වෙලා තියෙන, මිනිස්සයාට තියෙන බය නැති වීම තමයි හීලයි කියන්නේ. නැත්නම් ඒ අලියා කැලේ හිටියනම් අපි වල් අලියෙක් කියනවා. අපේ ගෘහස්ත අලියෙක් කියන්නේ මිනිස්සයාත් එක්ක හීල වෙලා හැදීම, හීල කරගන්න මෙවැනි මෙබලම් පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අතිශයින් වැදගත් මේ සියලුම මෙවලම් භාවිතය අවශ්‍යයි. මොකද අලි බලන්න මේ මෙවලම් අවශ්‍යයි කියන එක අපි පිළිගත යුතුයි අපේ රටේ සංස්කෘතිය තුළ මේ අලියතුන්ට මේවා භාවිතා කිරීම තුළ. ශ්‍රී ලාංකේය බෞද්ධයන්ගේ අභිමානය හෙළදීප ටීවී සැමට හිත සුව පිණිස